ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය තොග වශයෙන් එකතු කරලා නිසි පරිදි කළමනාකරණයට ලක් කරලා විදේශ රටවලට අපනයනය කරන ග්‍රීන් ලින්ක්ස් ලංකා ආයතනයට පහුගිය දාක ස්වභාවික කණ්ඩායමේ අපි ගියා. අප ග්‍රීන් ලින්ක්ස් ලංකා ආයතනය ලංකාවේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණ සේවාව සපයන ප්‍රධානම ආයතනයක්. මෙය 2005 වර්ෂයේදී අපගේ වර්තමාන කළමනාකාර අධ්‍යක්ෂක නලින් ගුණරත්න මහතා විසින් මධ්‍යම පරිසර අධිකාරියේ පූර්ණ අනුමැතිය සහිතව ස්ථාපිත කරන ලද්දක්. අප ආයතනය දැනට ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සහ බැංකු ඇතුළු ආයතන 100කට අධික ප්‍රමාණයකට මෙම සේවාව සපයන අතර අපගේ සේවාවන් තවදුරටත් පුළුල් කරමින් ගෘහස්ථව ජනනය වන ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය රැස් කිරීමේ වැඩපිළිවෙලක්ද සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතිනවා. අප ආයතනයේ ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය ප්‍රධාන අධීර තුනකින් සමන්විත වෙනවා. පළමුව අපි ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය රැස් කිරීම සිද්ධ කරනවා. අවසාන වශයෙන් එම කොටස් වැඩිදුර ප්‍රතිචක්‍රීකරණය කිරීම සඳහා විදේශයන්ට අපනයනය කිරීම සිද්ධ කරනවා. ඒ තුලින් අප ආයතනය මේ රටට විශාල විදේශ විනිමයක් රැගෙන එන අතරම අප රටේ පරිසරය සුරකීමේ මහඟු කර්තව්‍යයටද සාර්ථකව දායකත්වයක් දක්වා තිබෙනවා.